මේ තියෙන්නේ ටූරිස්ට් වීසා එකක්. එතකොට මේ තියෙන්නේ වර්ක් වීසා එකක්. මොකක්ද වෙනස? ටූරිස්ට් වීසා එකක් කියන්නේ සංචාරය කරන්න, නිවාඩුවක් ගත කරන්න හෝ නෑදෑය හමු වෙන්න යන්න දෙන අවසරය. මේ තියෙන්නේ වර්ක් වීසා එකක්. වර්ක් වීසා එකක් කියන්නේ වෙනත් රටක නීත්‍යානුකූලව රැකියාවක් කරන්නම ලබා දෙන වීසා එකක්. මේ තියෙන්නේ ක්‍රෙඩිට් කාඩ් එකක්. මේ තියෙන්නේ ඩෙබිට් කාඩ් එකක්. මොකක්ද වෙනස? ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරද්දී මුලින්ම ඔයා වියදම් කරන්නේ බැංකුව විසින් ඔයාට ලබා දීලා තියෙන ණය සීමාව. පස්සේ ඔයා ඒ මුදල નિયમિત කාලයට ගෙවන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට පොලියක් ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට අපි ඩෙබිට් කාඩ් එකෙන් ගෙවීම කරද්දී මුදල් අඩු වෙන්නේ ඔයාගේම බැංකු ගිණුමෙන්. ගිණුමේ සල්ලි නැත්නම් ඔයාට ගෙවීම කරන්න බෑ. මේ තියෙන්නේ සැලරි එකක්. එතකොට මේ තියෙන්නේ වේජ් එකක්. මොකක්ද වෙනස? සැලරි එකක් එහෙම නැත්නම් වැටුපක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මාසකට හෝ අවුරුද්දකට ගෙවෙන નિયમિત ස්ථාවර මුදලක්. වැඩ කරන පැය ගණනේ වෙනසක් සිදු වුණත් බොහෝ අවස්ථාවල එකම වැටුප ලැබෙනවා. එතකොට අපි වේතනය කියලා කියන්නේ වැඩ කරන කාලය සහ වැඩ කරන ප්‍රමාණය අනුව ගෙවෙන මුදල.